ඉතින් අපේ මේ පින්වතුන්ට මම හිතනවා නුපුරුදු අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ පින්කම ගැන ඔබට අහන්න ලැබුණාම දැනේවි සත්බුදු වන්දනාව කියන්නේ කොයිතරම් අපේ ජීවිතවලට වටිනා පින්කමක්ද කියන කාරණාව දැනගන්න ලැබෙනවා. ඉතින් අද මේ විහාරස්ථානයට ආවහම මට ගොඩක් ලොකු සතුටක් දැනුණා. ඒ විතරක් නෙවෙයි මට මගේ පුංචි කාලයේ හිත ගියා. අපවත් මේ බදාල මේ මංගල අපේ නායක හාමුදුරුවන් වහන්සේ මම පුංචි කාලේ ඉඳලා දන්නවා. මම පැවිදි වුණේ අවුරුදු 12යි. අපේ පින්වතුන් දන්නවනේ අපේ මංගල නායක හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ මහනුවර ගන්ධා මාලිගාව පිටිපස්සේ කල්වත්තේ වැඩ සිටියේ නායක හාමුදුරුවෝ වජිරත්නාන් හාමුදුරුවෝ. උන්වහන්සේට ගෝලියෝ එකේපනමක් හිටියා. එයින් අපේ මංගල හාමුදුරුවන් වහන්සේට අමතරව අපේ පින්වතුන් අහලා ඇති දැකලා ඇති සමාජ රාජාංගයේ සීවලී හාමුදුරුවෝ. උන්වහන්සේ දැන් 2012 වසරේදී වගේ අපවත් වුණා හෘදයාබාධයකින්. ඉතින් උන්වහන්සේත් එක්ක 92 වසරේදී වගේ මට 92 93 වසරේදී මේ ගමේ දානමය පින්කමකට අපේ ගෞරවනීය උඩුකුරුගාවේ මංගල නායක හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් අපි වෙන්නේ. ඒකෝද මට අවුරුදු 12ක් 13ක් වගේ වයස. 92 3 වගේ ආවා. මේ පල්යාටත් ඒ විතරක නිවසක දානෙක තිබුණේ. ඒ දානි වෙලා ඒ නිවසින් පල්යාට වෙලෙට බහැලා වෙලෙන් ඉගොඩලා පාරට ඇවිල්ලා තමයි අපි. එදා ඒ ආවට පස්සේ අපේ නායක හාමුදුරුවෝ පිටින් පිට මට බොහෝ වාර මතක් කළා රාහුල හාමුදුරුවෝ අපේ පන්සලට වඩම්ම ගන්නවා. හරිපණක් කියව ගන්න ඕනේ නැත්නම් මහ පොවන්දනාවකට වඩින්න ඕනේ කියලා පිටින් පිට මට මතක් කළා. ඒ අපිසුදු අවස්ථාවක වැඩම කරන්න ආයෙ මට බැරි වුණා. ඒ 1992 තුනේ වසරේ ආවට පස්සේ අද තමයි පන්සලට එන්න අවස්ථාව ලැබුණේ. කොහොම නමුත් වේවා අපේ වෑගල ධම්මරන්සේ හාමුදුරුවන් වහන්සේ ඉතාම යෞවනයේ පසුවද දක්ෂ පක්ෂකම් නැති ඒ වගේම සාසනික හැඟීමෙන් වැඩ කරන්න ශ්‍රද්ධාව තියෙන ගුණකරක පින්වතුන් වහන්සේ නමක්. උන්වහන්සේ අපගේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මේ ස්ථානයට වැඩියාම මටත් ලොකු සතුටක් දැනුණා. එහෙමනම් මමත් දෙන්නම් වැඩසටහනක් තිබුණොත් එහෙම කියන්නේ කිව්වොත් මේ පෞගිය දවසක මතක් කළා හාමුදුරුවනි අපේ විහාරස්ථානයේ දා පැවතුණු සත්බුදු ගුණ වන්දනාවට මේ ගමෙන් පිරිසක් ආවා. ඒ ආරාධනාවක් කරනවා සත්බුදු වන්දනාවක් මෙහි පවත්වමු වඩින්න පුළුවන්ද කියලා. මම කිව්වා ඉතින් ඒ කාරණා තමයි අද දවසේදී මේ සත්බුදු වන්දනාවට මට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම දර්ශනීය ලෙස මේ බුද්ධ මන්දිරයේ සත්බුදුන් වහන්සේලා වඩා හිතුවාගෙන දකින්නකොට ශ්‍රද්ධාවෙන් හිත ඉපිදලා යන ආකාරයට නිර්මාණය කරලා තිබෙනවා. පින්වත් මේ සත්බුදු වන්දනාව කියන්නේ අපේ ජීවිතවලට විතරක් නෙවෙයි ඔබ ළඟ හැදෙන වැඩෙන මේ පුංචි දරුවා දරු පැටියාට පවා ඉතාම බල සම්පන්න ආශිර්වාදයක් ලැබෙ හැකි පින්කමක් බව කිව්වොත් ඒක නිවැරදි. ඉතින් අපේ පින්වතුන්ගේ දැන ගැනීම පිණිස මම මේ සත්බුදු වන්දනාවේ ආරම්භය කියන්නේ. පින්වත්නි දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ওই ගතගා නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ විදින් විට විවේකීව වැඩ ඉන්න ඕනේ වුණාම රජගහ නුවර වේළුවනාරාමයේ මුතුරුම් තියෙනවා ගිද්දකෝට පර්වතය. ඔය දඹදේවියන්ව අපේ උපාසකාව ඉන්නවා නම් ඒ අයට මතකද ගිද්දකෝට පර්වතේ අර සාම චෛත්‍යයට නැගලා සමහරලාට කරන්කුඩේ උඩට ගිහින් අනිත් පැත්තෙන් පපයින් බෑන ගිද්දකෝටට යනවා. සමහර කරන්නේ ගිද්දකෝටට උදේම ගිහින් ලංගෝපායන් දෙන්නා ගිහින් ඉස්සර අලියම් කාලේ ගිද්දකෝටට ගිහිල්ලා වැදෙනවා. ඒ පාරේ පල්ලෙහාට ඇවිල්ලා කරන්කුඩේ සාම චෛත්‍යය වැදලා ආයෙ කරන්කුඩේ පල්ලෙහාට එනවා. ඉතින් කොහොම නමුත් මේවා මේ ගිද්දකෝට පර්වත මුදුනේ අපේ ලෝකුරා බුදුහාමුදුරුවෝ විවේකීව වැඩ සිටියේ තැන. ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට නිතර උපස්ථාන කරන නිසා උන්වහන්සේට වැඩ හිටින විදියට කුටියක් ඊට ඉස්සරහින් අදත් නටබුත් තියනවා දකින්න ලැබෙනවා.
අපේ ලෝකනා බුදුරජාණන් වහන්සේ එදා ඔය කිච්චකූට පර්වතයේ වැඩ ඉන්න දවසක මහා ඝන කළුවර රාත්‍රියක හතරවරන් දෙවිවරු එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. එන්නේ පිටුවත්නි යක්ඛ සේනාව, නාග සේනාව, කුම්භණ්ඩ සේනාව, ගන්ධාර්ව සේනාව කියන ඔය සතර පිරිවෙන හතර දෙසින් බලමුල්ලා ඉන් අනුතුරුව තමයි හතරවරන් දෙවිවරු වෙන්නේ. අර සේනාව හතර දෙසින් බලමුල්ලාට පස්සේ සිව්වරන් දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. ඇවිල්ලා මේ කිද්දකෝට පර්වත පුදුනේ බුද්ධ කුටියේ වැඩ ඉන්න ගඳකලේ වැඩ ඉන්න ලෝතුරා බුදුහාමුදුරන්ට වන්දනා කරනවා. වන්දනා මාන කරලා එකත් පස්සකින් වාඩි වෙලා එතන ඉන්න ප්‍රධාන දෙවි කෙනෙක් වශයෙන් අපේ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා. එහෙම නැත්නම් අපි කියනවා වෙස්සවන කියලා. අද කාලේ හැදින්න විෂ්ණු දිව්‍ය රාජයා කියන්නේ යා. මේ වෙස්සවන දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේට වැදලා හතරවරන් දෙවිවරු නියෝජනය කරමින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් ධර්ම විනය ගරු කරමින් බොහොම උත්සාහයෙන් බණ භාවනා කරනවා. සමහර භික්ෂුන් වහන්සේලා ඈත වනාන්තර වල කැලේ ඇතුළට වෙලා ගල් ගුහා ආශ්‍රය කරමින් වන මුල් ආශ්‍රය කරමින් ගස් කොළන් ඇසුරු කරමින් බවුන් වඩනවා. අනේ ස්වාමීනි ඒ අයට කිසිදු රැකවරණයක් නැහැ. ඇයි නොයෙක් අමනුෂ්‍යෝ ඉන්නවා මේ අමනුෂ්‍යයන්ගෙන් ඒ අයට හිරිහැර. සමහර අමනුෂ්‍ය උන්වහන්සේලාට ආවේශ වෙලා භාවනා කරන්න දෙන්නේ නැහැ. භික්ෂුණීන් වහන්සේලාට හිරිහැර කරනවා බය කරනවා. උපාසක උපාසිකාවන්ට බය කරනවා ඒ අයට හිරිහැර කරනවා. ඒ නිසා මේ සිව්වරක් පිරිසේ ආරක්ෂාව ගැන හිතලා ඔබ වහන්සේ සත්බුදුන් වහන්සේලා වන්දනාව අනුදැන වදාළා. එහෙම නැත්නම් මේ ආඨානාටි අනුදැන වදාරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ විෂ්ණු දිව්‍ය රාජයා ඉල්ලා හිටියා. දැන් අපි පිටුට තේරෙන්න ඕනි වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා මේ ඉල්ලා සිටින්නේ ආඨානාටි අනුදැන වදාළා. එහෙම නැත්නම් අපට තේරෙන වචනේ කිව්වොත් සත්බුදු වන්දනාව අනුදැන වදාරන්න කියලා කියන්නේ. කවුද මේ කියන්නේ? දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පිරිවරාගත් හතර දෙවරන් දෙවිවරුන්ගෙන් ප්‍රධාන දෙවි කෙනෙක් වන වෛශ්‍රවණ දෙවි පුත්‍රයා මේ කියන්නේ. මේ සත්බුදු වන්දනාව ඔබ වහන්සේ අනුදැන වදාළොත් ඒ භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකාවන් උදේට හවසට මේ සත්බුදු වන්දනාව සිද්ධ කරනවා නම් අපි පොරොන්දු වෙනවා ස්වාමීනි මේ භික්ෂුව මේ භික්ෂුණිය මේ උපාසිකාව මේ උපාසක තැනැත්තා ආරක්ෂා කරන්න. ඔය කිසිදු අමනුෂ්‍යයෙන් උවදුරක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. කිසිදු කුම්භාණ්ඩයකින් උවදුරක් විපතක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ගන්ධාර්ව සේනාවෙන් ඥාන සේනාවෙන් විපතක් වෙන්න කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේලා අපි ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඉදිරියේ සත්බුදුන් වහන්සේලා වන්දනාව හෙවත් ආඨානාටිය අනුදැන වදාරන්න කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඉල්ලන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ සම්බුද්ධ ශාසනයේ හැමදාම මම ඉන්නේ නැහැ. මගේ මේ ශ්‍රාවක පිරිසට රැකවරණයක් ඕනේ. ඒ නිසා මේ ආරක්ෂාව පිණිස හොඳයි, භෞතික රැකවරණය පිණිස හොඳයි මේක. ඒ වගේම බුද්ධ වන්දනාවෙන් ලැබෙන කුසලයක් මහත්ඵලයි, මහානිසංසයි, බොහෝ පින් වැඩෙන එකක් නරක දෙයක් නෙවෙයි. ඒ වගේම බලවත් ශ්‍රද්ධාව උපදවා ගන්න හේතු වන වටිනා කාරණාවක් පුදුම වැඩි. මේ වාගේ බොහෝ කාරණාවන් ගැන සැලකලා පහුවෙනිදා උදෑසන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැඳගලා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා පින්වත් මහණෙනි අද පටන් ඔබ උදෑසනත් අවසරත් ඔබට හැකි වෙලාවට ආඨානාටිය කියමින් තමන්ගේ මේ බවුන් වැඩිම ආරම්භ කරන්න. ආන්නේ එදා ඉඳලා පින්වත්නි උපාසක උපාසිකාවන් විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ඈත වනාන්තර වන ලිංගවල ගල් ලිංගවල වාසය කළේ මේ සත්බුදුන් වහන්සේලා වන්දනාව සිදු
ඉතින් කොයිතරම් මේක බලවත් මිනිස්සුන්ගේ හදවත්වල පිහිටියාද කියතොත් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ අපේ ලංකාව තුලත් සත්බුදු වන්දනාව බොහොම ඉහළින් ප්‍රචලිත වෙලා තියෙනවා. අනුරාධපුරයේ පිහිටපු රුවන්වැලි මහා සෑය ඉදිරියේ පවතින විහාර මන්දිරයේ අදත් සත්බුදුන් වහන්සේලාගේ රුව අපලක් තියෙනවා. ඒ වගේම පින්වත්නි ඔබ දන්නවා පුරාණ විහාරස්ථානයක් තමයි ওই අවුකන බුදු පිළිම වගේම රැස්වේර විහාරයේ හැදුනේ අනුරාධපුර යුගයේ. පිටිවල අදත් සත්බුදුන් වහන්සේලා බොහොම අපූර්ව චිත්‍ර කලාවට නම් වලා තියෙනවා. අනුරාධපුරයේ වෙනකොටත් සත්බුදුන් වන්දනාව ඉතා ඉහළින් මිනිස්සු අතර තිබුණා. ඇයි? මිනිස්සු දැනගෙන හිටියා සත්බුදු වන්දනාව නිසා දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන බව. එනත් පින්වත්නි මේ දෙවිවරු බුදුහාමුදුරන්ට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව කවදාකවත් කඩ කරන්නේ නැහැ. ඒ නිසා දෙවිවරුන්ගේ ආශිර්වාදي දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලබන්න කැමති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් මතුවටත් පහළ වෙනවා නම් එයා කරන්න ඕනේ පින්වත්නි දේවාල හොයා යන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව දල්වාගෙන නම්වාගෙන වැඩි දියුණු කරගෙන බලවත් ශ්‍රද්ධාවෙන් කවුරු හරි මේ සත්බුදු වන්දනාව සිද්ධ කරනවා නම් එයාට දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන බව මේන් අපට පැහැදිලි. එහෙමනම් දෙවිවරු කියලා තියෙනවද අපට වදින්න කියලා? අපට පළතුරුවන් වට්ටියක් පූජා කළොත් ස්වාමීනි අපි ඇය රකින්න කියලා කිව්වද මෙතන නෑ. එහෙම කියලා නෑ පින්වත්. හොඳ පඳුරු දෙන අය හොඳ පරිස්කාර දෙන අය විතරයි අපි රකින්න කියලා කියනවද නෑ. බුදුහාමුදුරන්ට කිව්වේ බුදුන් වදින අයයි අපි ආරක්ෂා කරන්නේ. ශ්‍රද්ධාවන්ත මිනිසුන්ටයි අපි ආරක්ෂාව සලසන්නේ. ඒ විතරක් නෙවෙයි කවුරු හරි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත මිනිසෙකුට අමනුෂ්‍යයෙක් වුණොත් පින්වත්නි එතනින් අපි මේ හතරවරන් දෙවිවරු ගැන හිතලා සත්බුදුන් වහන්සේලාට නමස්කාර කළොත් ශනේන අර අමනුෂ්‍යයන්ගේ ඉවත් වෙනවා. ආය අහන්නවත් ඉන්නේ නැහැ පින්වත්නි. ඒ තරම් බලගත් වන්දනාවක් තමයි මේ සත්බුදු ගුණ වන්දනාව. අමනුෂ්‍යයෙන් වෙන හැම වෝදුරක්ම නසන්න දුරු කරන්න සමත් වෙන මහාන සංසදායක පින්කමක් තමයි සත්බුදු වන්දනාව. දෙවිවරු පස්සේ ඇවිල්ලා අපව ආරක්ෂා කරනවා. දෙවිවරු පස්සේ යන්න අපට උවමනා වෙන්නේ නැහැ. අපේ පස්සේ දෙවිවරු ඇවිල්ලා අපව රකින්න තරම් වටිනා වන්දනාවක් වෙත්නම් මේ බුද්ධ වන්දනාව හැමෝටම ලෝකයේ කිසිදු වන්දනාවක් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබන්න හේතු වෙන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි දරුවෙකුට ග්‍රහ දෝෂ තියෙනවා නම් දරුවෙකුට අමනුෂ්‍ය දෝෂ තිබෙනවා නම් දරුවෙකුට නැකත් දෝෂයක් තියෙනවා නම් භූමි දෝෂයක් තිබෙනවා නම් යක්ෂ ප්‍රේත ආදී දෝෂාන්ධකාර දරුවන්ට පිළිදලා තියෙනවා නම් ඒ හැම එකකින්ම දරුවෝ විතරක් නෙවෙයි අපිත් ආරක්ෂා වෙන්න ඕනේ කියලා හිතනවා නම් අපි කරන්න ඕනේ මොකක්ද? ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් ප්‍රතිපදාවක් වන මේ පන්සිල් මත හොඳට පිළිදලා ඒ සිල් ටික හොඳට රැකගෙන ජීවත් වෙන සිල්වත් ජීවිතයක් ගොඩනගා ගැනීමත් උදේට හවසට පුළුවන් විදිහට සත්බුදුන් වහන්සේලා වදිනවා නම් වන්දනාමාන කරනවා නම් ඒ සත්බුදු වන්දනාව නිසා පින්වත්නි අපේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ වගේම අපි බලවත් සීල සම්පත්තියකින් වැඩෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ සිල් සුවඳ දෙව්ලොව පවා පැතිරලා යනවා. ඒ වගේම සත්බුදු ගුණ සුවඳ දෙවිවරුන්ගේ ආකර්ෂණය ලැබෙන්න පටන් ගන්නවා. හිත ශක්තිමත් වෙනවා. බලවත් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගෙනකොට පින්වත්නි කිසිදු ග්‍රහ දෝෂයක් අපල උපද්‍රවයක් කිසිදු කිරණක් අපේ ඇඟට වදින්නේ නැහැ. ඒ සියලු උවදුරු කිරණ පළවා හරින්න තරම් බලවත් ආධ්‍යාත්මික ශක්තියක් අප තුළ ගොඩනගා ගන්නට තරම් වටිනා මහානිසංසදායක පින්කමක් තමයි සත්බුදු වන්දනාව පින්වත්නි. ඒ නිසා දැන් මේ මොහොත වෙනකොටත් වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාගේ අවදානය මේ පිම්බිමට වෛශ්‍රවණ විතරක් නෙවෙයි විරූපාක්ෂ පුත්‍රාස්තන සිව්වරන් දෙවිවරුන්ගේ ආශිර්වාදයේ හතර දෙසින් දැන් මේ පිම්බිමට එකතු වෙලා තියෙනවා. මොකද ඒක අසත්‍යයක් නෙවෙයි මේක ධර්ම කරුණක්. ඒ නිසා මේ සත්බුදුන් වහන්සේලා වදින්න දකින්න ඒ දෙවිවරුත් දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ බලවත් ශ්‍රද්ධාවෙන් සීලාදී ගුණධම් පුරන සත්පුරුෂ ශ්‍රද්ධාකාමී පින්වතුන්ටයි. ඒ නිසා ඒ සත්බුදු වන්දනාව ඒ තරම්ම
මහේසාක්‍ය පින්කමක් පින්වත්නි. ඒ තරම් ආනුභාව සම්පන්න පින්කමක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ගැන එක වචනයක් එක මොහොතක් අපට දැනුණොත් ඒ පින ඒ කුසලයේ පින්වත්නි කල්ප ගානක් අප සුවපත් කරන් ආරක්ෂා කරන්න හේතු වන ගුණයක්. බුදු ගුණ සත්බුදුන් වහන්සේලාගේම ගුණ පමණක් නෙවෙයි එක බුදු කෙනෙක් ගැන අපිට හිතුවත් නැති. අපි සරණ ගියේ ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ සත්බුදුන් වහන්සේලා ළඟම පවතින්නේ නව ගුණයි. අප්‍රමාණ සම්බුදු ගුණ එකට කැටි කරලා අපට තේරුම් ගන්න පහසුවට නව ගුණ වශයෙන් පින්වත්නි දේශනා කළා. ඒ නව ගුණ එකින් එක කියා අපි වන්දනාමාන කළා. මේ නව ගුණ පිහිටි සත්බුදුන් වහන්සේලාගේ නාම මාත්‍රයෙන් අපි වන්දනා කළා. අප්‍රමාණ පින් රැස් වෙනවා පින්වත්නි. ඒ පින කොච්චරද කියලා කියන්න නම් බෑ පින්වත්නි. අපි අවුරුදු 100ක් දන් දුන්නොත් ඒ අවුරුදු 100ක් දන් දීපු පින එකතු කරලා එකවතාවක් අත් දෙක නළලේ තියලා අනේ ලෝතුරා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා වැඳොත් ඒ එකම වැඳීමෙන් ලබන පිනත් අවුරුදු 100ක් දන් දීමෙන් ලබන පිනත් සසඳා බලුවොත් කොයි පින වැඩි වේද කියලා දිනක් බුදුහාමුදුරුවෝ අහනවා. මේ වෙලාවේ පිටුරුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපට තේරෙන්නේ නෑ. ඒ ගැන උපවාසය අපට පරකප්ප පහදලා දෙත්වා. ඒ වෙලාවේ පෙන්නනවා පින්වත් මහණෙනි අවුරුදු 100ක් සිල්වත් ගුණ නැති මිනිස්සුන්ට අවුරුදු 100ක් නොනවත්වා දන් දීමෙන් ලබන කුසලයට වඩා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් අත්‍යක නරලයේ සබා කරන එකම වන්දනාවෙන් ලැබෙන පින අර අවුරුදු 100ක් නොනවත්වා දන් දීමෙන් ලැබුණු පිනට වඩා වැඩි කියලායි දේශනාව සඳහන් වෙන්නේ. එහෙනම් විතර බලන්න මේ බුද්ධ වන්දනාව කොයිතරම් පින්වඩන පින්කමක්ද කියලා. ඒකයි පින්වත්නි අර මුලින් ගාථාවෙන් මම මතක් කළේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණස. ඔය ගාථාව කිව්වෙත් පින්වත්නි දෙවි කෙනෙක් මහා සමය සූත්‍රයේ දේශනා කරන වෙලාවේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරු ඉදිරියේ ඔය ගාථාව කිව්වේ. ස්වාමීනි යම්කිසි කෙනෙක් බුදුන් සරණ යනවා නම් යේකේචි බුද්ධං සරණං ගතාසේ ඒ බුදුන් සරණ යන කෙනා නතේ ගමිස්සන්ති අපාය අපායට නම් වැටෙන්නේ නෑ ස්වාමීනි. පාය මානුසං දේහං මිනිස් කය අතහරිනවත් එක්කම දේවකායන් පරිපූර්ණසන්ති. එයා දෙව්ලොව දෙවිවරුන් අතරේ දිව්‍ය සිරුරු සම්පූර්ණ කරනවා කියලා සඳහන්. එහෙනම් දැන් අපේ පින්වතුන්ට මේ පුංචි දුවා පුතාලා ඉන්නවා. ඔයාලට වැටහෙනවා පින්වත්නි මේ පින්කම කොයිතරම් වටිනවද කියලා. බුදුගුණ සිහිපත් කරලා කරන මේ වන්දනාව කොයිතරම් ආනිසංසදායකද කියලා හිතෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ උනත් පින්වත්නි අහුවොත් එහෙම අපේ හිත දෙවෙනවා. බුද්ධ කියන මේ වචනේ අහුනත් කොයිතරම් හිතට සැනසෙල්ලක් දැනෙනවද බලන්න. අරහත් බුදුගුණේ ඉඳලා භගවා බුදුගුණේ දක්වා මේ නව බුදුගුණ එකින් එක කිව්වත් නෑ එන වෙනකන් අහන්න පුළුවන් ඒ තරම් සුන්දර මිහිරි ගුණ මේ ලෝකයේ වෙන කාගේවත් ළඟ අහලා බලන්න එක බුදුගුණයක් ටිකක් මම ඔබට කියන්නම් මේ තුන් සිතින් වැඳුමට සුදුසු විය දෙව් බඹුන් මිනිසුන් දිනා සිහිනකින් වත් පවක් නොකලේ දැහැමි හිත සංසුන් වුණා නොමැත කඩු පුල් කුසුම් පරසතු දෙව්ලොවින් දෙවියන්ගෙනා සුවඳ වන පාස මලින් අරහං ගුණය කරණෙමි වන්දනා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ නව අරහතේ පුදුගරාත්‍රයේ පවතින තව එක ගුණයක් පුරිස ධම්මසාරතී ගුණය. මහා පුදුම ගුණයක් පින්වත්නි. දමනය කරන්න බැරි මිනිස්සු විතරක් නෙවෙයි දෙවිවරුන් බ්‍රහ්මයන් පවා දමනය කළ බුදුහාමුදුරුවෝ ළඟ
තිරිසංගත සත්වයෝ පවා දමනය වුණ හැටි මහා පුදුමයි. දමනය කළ නොහැකි අය යහපත් වූ මඟට යොමා කුරිරු ඡන්ද නපුරු බලය මෙන්දහරින් ඉවත දමා දමනය කළ නිසාම ඒ ගුණ බලයෙන් තිලොව තෙමා අනුත්තරෝ පුරිස ධම්ම සාරති විය මුනිදුතුමා නීතිය දණ්ඩනය දෙකම යොදවා දමනය කරන්න රජවරුන්ට හැකි වූවද බැහැ එහි යහපත දකින්න අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණ බලදාරන්න අංගී රස හිමිට හැකිය මහා වනයට වඩින්නේ ඒ තමයි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ අපරිමාණ ගුණ අතරේ බබලන පුරිස ධම්ම සාරති බුදු ගුණය. බුදු ගුණය මේ ගුණ අතරේ පින්වත්නි මගේ හිතට දැනෙන මහා පුදුම වටිනා ගුණයක්. බුදු ගුණය. අටවෙනි බුදු ගුණය. ඒක මට හිතෙනවා එදාට වඩා අද වර්තමාන සමාජයේ ගොඩාක් ගැලපෙනවා කියලා. මොකද අද ගොඩක් මිනිස්සු හරි ආත්මාර්ථකාමී. Tamanට දෙයක් ලැබුණොත් තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ. Tamanගේ කුස පුරව ගන්න ලැබුණොත් අනිත් කෙනාගේ කුස ගැන හිතන්නේ නැති තත්වයට අද මිනිස්සු පිරිහිලා. ආඩුම තරමේ Taman අදලා වඩලා පෝෂණය කරපු අම්මා ගැන දිහා කරුණාවෙන් බලන්න බැරි සමාජයක් අද ලබා ගන්න දේ රහසේ හංගගෙන අනුභව කරන ලෝකෙට අපේ බුදුහාමුදුරුවෝ දුන්න කදිම ආදර්ශය තමයි මේ බුද්ධ ගුණය තුලින් ප්‍රකට කරන්නේ. තමන් වහන්සේ අවුරුදු ගාණක් කල්ප ගාණක් දස පාරමිතා පෙරම් පුරමින් ලබාගත් උතුම් වූ අවබෝධ ඥානය සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වලා ලැබූ අවබෝධය පින්වත්නි තමන් වහන්සේට තිබුණ මහා වනාන්තරයේ හුදකලාවේ තනියෙන් භුක්ති විඳින්නේ ගම් නියම් ගම් දනව් වැඩම කරමින් ඈත දුප්පත් මැදුරට පවා පයින් වැඩම කරමින් තමන් අවබෝධ කරගත් ධර්මය අනිත් අයටත් බෙදා දීලා එය කුල මල ભેද නොසලකා උස් පහත්කම් ගැන නොසලකා සමාජ රාජමාලිගාවට වඩා වැඩි දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් ඇස් යොමු කරපු මේ මහා කාරුණිකයන් වහන්සේ ලෝකෙට දුන්න වටිනාම ආදර්ශය තමයි අනිත් අය ගැන හිතන්නේ. තමන් ගත්ත දෙයක් අනිත් අයටත් ලබා දෙන්න පුරුදු වෙන්න කියන පණිවිඩේ බුද්ධ ගුණය තුලින් ලෝකෙට හෙළි කළා. තමා ලැබූ දේ දුරඟුළු වසාගෙන අනුභව කළේ නැත තනිවම බදාගෙන බුද්ධ ගුණින් වටහාගත් සොයාදෙන රස විනිසේක සදහම් රස බෙදාගෙන දැනගත් දහම සෙස් සන්තත් කියා දෙමින් තනිවම විමුක්තිය ජයතම සොයා යමින් බුද්ධ ගුණය ඇති තිලෝවක පියා නමින් ඉරහඳ නැගී ලෝකය බබූලුවාලමින් සාදු සාදු සාදු. ඒ තමයි එක බුදුරජාණන් වහන්සේ නමගේ ඇති මහානීය ගුණ. ඉතින් අද අපි වඳින්නේ එක බුදුරජාණන් වහන්සේ නමගේ ගුණයට නෙවෙයි සත්බුදුන් වහන්සේලාගේම ගුණයටයි. ඒ නිසා ඒ වටිනා ගුණයටයි ඔබ හැමදෙනාම අද
ගැසුනි. විශේෂයෙන් වෑවල ධම්ම රාශිය අපේ හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව අද දවසේදී මේ මහා පින්කමට සම්බන්ධ වෙන අයටත් මේ වෙලාවේ සිහිපත් කරමින් පින් දෙමින් අපි සත්බුදු වන්දනාව ආරම්භ කරනවා. ඒ අනුව සත්බුදුන් වහන්සේලාගේ ආසන පහන් පූජාව සහ අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල සපයලා දුන්න චින්තක උදයංග මහත්මයා, ශබ්ද විකාශන යන්ත්‍ර සපයලා දෙන්න සුසිල් ප්‍රේමරත්න මහත්මයා, සත්බුදුන් වහන්සේලාගේ මල් ආසන දෙලෙන සමරසිංහ මහත්මයා, ඒ වගේම ඊයේ දින සහ අද දින පේපන් සංග්‍රහය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන් සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා. වෙහෙස මහන්සි වූ වැඩිහිටි හැම දෙනාම තරුණ කැලටත් බෝසත් දරුවන්ටත් විශේෂ පුණ්‍යානුමෝදනාව කරන බව දැනගන්න ලැබෙනවා. සරත් වීරසිංහ, පැතුම් ලක්ෂාන්, ජයසූරිය ආදී මේ රෝගීව සිටින සියලු දෙනාට ආශිර්වාද කරමින් එච්.එම්. ශාන්ති කුමාරී හේරත් වල්පොළ දින 7ක් පුරා බෝධි පූජා පවත්වමින් සිද්ධ කරන මේ මහා පින්බල මහිමේ විශේෂයෙන් දරු සම්පත් බලාපොරොත්තු වෙන සිදු කරන පින්කමක්. පින්වත්නි, අපි අත්තුව පින්කමක් තමයි දරු සම්පත් වෙනින් මේ සත්බුදුන් වහන්සේලාට බාර වෙලා හතරවරක් දෙවොරුන්ට පින් දීලා අපි බොහෝ ආශිර්වාද ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. බොහෝ මෞරුව ආශිර්වාද ලබාගෙන තමන්ගේ අරමුණු සඵල කරගෙන තිබුණා. ඉතින් අද දවසේදී ඒ කුමාරී හේරත් මහත්මිය ඒ වටිනා අදහසින් මේ පින්කමට සම්බන්ධ වෙනවා. උඩුබෝගාව ගම්මානයේ සහ සත්බුදුරජාණන් වහන්සේලා වන්දනාවට සහභාගී වූ නොයෙකුත් සියලු දෙනාටමත් අසල ගම්වාසී සියලු දෙනාමත් සිහිපත් කරමින් ඒ වගේම කිංස්ලි දිල්හාරා මහරගම කියන දියණිය පිළිකාරෝවලකින් පෙළෙනව මහරගම රෝහලේ වාසය කරන බව දැනගන්න ලැබෙනවා. විශේෂයෙන් එයත් මේ වෙලාවේ සිහිපත් කරන්නේ දියණියටත් ඉක්මන් සෝපත් භාවයේ පිණිස මේ බුද්ධ වන්දනාව ප්‍රකාර වේවා. සුරංග චමින්ද රත්නායක මහත්මතුමයි රටේ සේවය කරන එතුමාට ආශිර්වාද කරන අතර මේ සම්පත් වන හැම දෙනාම දැන් එහෙමනම් ඕන ශ්‍රද්ධාවෙන් ඒ සත්බුදු වන්දනාවට එකතු වෙමු. අපේ මාරස්සන සුබෝධි හාමුදුරුවෝ වැඩලා ඉන්න උන්වහන්සේ ඔබට මේ කවි කියන්න දායකත්ව උදව් කරානේ. තම පුංචි දරු පිරිසකට සම්බන්ධ වෙනවා. අපි හැම දෙනාම මේ සත්බුදු වන්දනාවේ තාම ගෞරවයෙන් ඕන ශ්‍රද්ධාවෙන් යුක්තව මෙතෙන් සිට වන්දනා කරමු. ඊට පෙර වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා අපේ බුදුහාමුදුරුවෝ ඉදිරියේදී කළ සත්බුදු වන්දනාව ඒ ගාථාවලින්ම කියලා අපි සත්බුදු වන්දනාව ආරම්භ කරමු. කවුරුත් එහෙමනම් අයින් සාදු නාමයෙන් පවත්වා. තවවතාවක් සාදු කියලා. තවවතාවක් සාදු කියලා. දේව පිරිවර සමූහයා සමගින් මෙතෙන් සිට සිදු කරන සත්බුදු වන්දනාව අපේ ජීවිතයට බලවත් ආශිර්වාදයක් වේවා කියන අදහසින් කියන්නේ විපස්සෙස්ස නමතු චක්කුමන්තස්ස සිරීමතු සිකිස්සපි නමතු Namastu
සබ්බ දුක්ඛා පනෝදනං Sama
සමිතුයි උපස්ථානයට බුද්ධිජ සමිඳුයි වැඩහිතේ නිරතුරු විකාලේ නිරතුරු විකාල නමදිමු සාදු කියා නමදිමු සාදු කියාද කුසඳ සම්බුදු සිරිපතුල සම්බුදු සිරිපතුල උදා උමි මහා භද්‍ර කල්පයේ මේ මහා භද්‍ර කල්පයේ දෙවැනි බුදුන්
දුටුවා එලියොත් පරසතු පුදනා අතරේ පරසතු පුදනාතරේ අසන බුදු ගුණ වැනුවා බුදු ගුණ වැනුවා හිතට නැගින දුක පලවා හැරියා නැගෙන දුක පලවා ඇරියා සත් සම්මා සම්බුදු ගුණ බුදු ගුණය ජාති ජරා දුක නිවාගන්න මට ආදි ජරා දුක නිවාගන්න මට ඇති කෙරුවා ඇති කරවා දුන්නා විනය කරවා දුන්නා විනය නිවන් දකින්න තෙක් කල්ප ගානකට නිවන් දකින තෙක් කල්ප ගානකට ලැබ දුන්නේ මහා පිනය ලැබ දුන්නේ මහා පිනය සාදු සාදු මේ සත් සම්බුදුවරු සාදු සාදු මේ සත් සම්බුදුවරු නම දින පින් වර දින අදය නම දින පින්බර දින ආදය ගමින් ගමට ගම් දොරින් දොරට අපේ ගමට ගම් දොරින් දොරට අපේ සත් සම්බුදු ගුණ රැව් දුන්නා බුදු ගුණ රැව් දුන්නා මුවින් මුවට සහ කනින් කනට අපේ මුවට සහ කණින් කනට අපේ හිතටත් සහනය ලැබ දුන්නා හිතටත් සානය ලැබ දුන්නා මේ පින් බලයෙන් මතු යම් දිනයක පින් බලයෙන් මතු යම් දිනය ලෝතුරු සුව මුනිවරු දන්නා ලෝතුරු සුව මුනිවරු දන්නා හේතු වාසනාවන් අපි හැමතෙම හේතු වාසනාවන් අපි හැමතෙම නිවන් පුරත රන් දොර පෙන්නා නිවන් පුරට රන් දොර පෙන්නා හේතු වාසනාවන් අපි හැමතෙම හේතු වාසනාවන් අපි හැමතෙම නිවන් පුරත රන් දොර පෙන්නා නිවන් පුරට රන් දොර පෙන්නා හේතු වාසනාවන් අපි හැමතෙම හේතු වාසනාවන් අපි හැමතෙම නිවන් පුරත රන් දොර පෙන්නා පුරට රන් දොර පෙන්වා සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, එමනම් මේ උතුම් පින්බර මොහොතේ ජනිත කරන ලද මහානීය කුසල සම්පත්තේ බලි විශේෂයෙන් ගෞරවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට අත්පත් වේවා, ලැබේවා, අනුමෝදන් වේවා.
වෛශ්‍රවණ විරූප විරූපාක්ෂ ප්‍රතරාක්ෂණ හතර වරන් දෙවියෝ අපට මේ සත්බුදු වන්දනා භාග්‍යවතුන් වහන්සේ දිරේ කියා තිබී අනුදන වදාරවන්න කටයුතු කළා. ඒ සිව්වරම් දෙවිවරුන්ට මේ පින් අනුමෝදනාවෙන් සැනසෙත්වා. ජනවසප දිව්‍ය පුත්‍රයා අනේ පිරිසුදු දිව්‍ය පුත්‍රයා සමගි ඒ වගේම ඉන්ද්‍ර සෝම වරුණ ආදී සියලු දිව්‍ය සේනාධිපතිවරුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා. ඔබේ මගේ ඊට දෙවියෝද මේ පින් අනුමෝදනාවෙන් සැනසෙත්වා. ඒ වගේම මේ පන්සල් භූමිය බාර මේ ගම මේ ප්‍රදේශයේ මේ පළාත රට ලෝකේ බාර අනන්ත විශ්වයේ වෙසෙන සියලුම දේව මණ්ඩල මේ පින් අනුමෝදනාවෙන් දිව්‍යමය සම්පත් ප්‍රදා සැනසෙත්වා. දිව්‍යමය සම්පත් ලබා දෙව් මිනිස් අප කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පින් සෑම දෙවි කෙනෙකුටම හේතු වාසනා වේවා කියලා සතිව පින් අනුමෝදන් කරමු මා සමග දෙවියන්ට. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ප්‍රාර්ථනා ගාථාව. විනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ පන්තේ භූරි පංග අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික කාලික අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඊවාගේ අද දවසේදී පින්වත් ඔබ හැම දෙනාට මේ මහා නරක පිටුවට සම්බන්ධ වෙච්ච අවවාද අනුශාසනා කරන්න ඉදිරි අපේ පින්වත් මේ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති වේවල ධම්මකුසල ධම්මරාජ්‍ය අපේ රාමතුලන් වහන්සේට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙවිවරුන්ගේ දේවාශිර්වාදයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත සම්බුද්ධානුභාව බලයෙන් වහන්සේට කායික සුවය ලැබේවා. දුක් නිරෝගීව සුවසේ চিරාත් කාලයක් අපේ මේ පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කරන්න වාසනාව භාග්‍ය පෑදේවා. උන්වහන්සේ තබන අඩියට පාදට පියවරට සියලු පාදක අවහිරතා මගහැරේවා. ඒ වගේම පින්වත්නි උන්වහන්සේට ප්‍රාර්ථනීය භූමියෙන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන අතර අර මුලින් සඳහන් කළා වාගේ පින්වත් ඔබ හැමදෙන අතර ආශිර්වාද කළා වූ බොහෝ අය හිටියා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරපු අය හිටියා. ඒ වගේම සිත ප්‍රාර්ථනා කරන අය සිත ප්‍රාර්ථනා ලබන අය හිටියා. විරාජ වාසය කරන පිටරට වාසය කරන අය හිටියා. ඒ අය අතරින් විශේෂයෙන් විහාරස්ථානයේ ඉදිවෙන චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂ ආධාරයක් කරමින් තරම් අසනීය තත්ත්වයෙන් ඉන්න අමිත් කුමාර මහත්මයාටද මේ සත්සම්මා සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ සම්බුද්ධ ගුණානුභාව බලයෙන් තුනුරුවන් සතු අනන්ත සෝවිස මහා ගුණ බල මහිමේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා. ඊටමාට ඉක්මන් සුවපත් භාවයෙන් නිරෝගී සුවය ලැබේවා. ආශිර්වාද කරපු හැම දිනාටම ආශිර්වාද වේවා. ඒ වාගේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන සියලු දෙනාට නිරෝගී සුව වේවා. ඒ වගේම සිත ශාන්තිය ප්‍රාර්ථනා කළ අයට මේ උතුම් ප්‍රතිපලයේ ශාන්තිය සිත උදා වේවා. අපි ප්‍රාර්ථනා කළ අයට පින් අනුමෝදන් වේවා. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සසර දුක් නිමවා සැනසෙන්න මේ පින් හේතු වේවා වාසනාව